සමාදන් වීම සඳහා සර්වත්‍වරක් නමස්කාරය කියන්න හොඳයි. ඉතාම වටිනා පින්කමක්
මීලියද්ද විහාරස්ථානයේ තුල සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන අවස්ථාව. ඔබත් සමග අපත් සමග බොහෝ කාලයක් මේ ශාසනික ජීවිත ගමනේ කටයුතු කරන්නට යෙදුණු සත්පුරුෂයන් වහන්සේ නමකගේ අපවත් වීමෙන් දින 7ක් සපිරන මොහොතේදී උන්වහන්සේ වෙනුවෙන් සිද්ධ කරන උතුම් පින්කම සඳහා තමයි මීලියද්ද බෝධිරුක්කාරාම විහාරස්ථානයේ කවිසිංගපුර සුධර්මාරාම විහාරය ඇතුළු මේ විහාරස්ථානයේ දායක පින්වත් පිරිස ප්‍රධානව මේ පින්වතුන් ඒ උතුම් පින්කම කර ගැනීම වෙනුවෙන් තමයි සහසම්බන්ධව සිටින්නේ. චන්දරතන හාමුදුරුවෝ කියලා කියන්නේ අපි දැකපු පුදුමාකාර විදියේ ස්වභාවයකින් කටයුතු කරපු හාමුදුරුවන් වහන්සේ නම. උන්වහන්සේ මම හඳුනන්නේ 1999 කාලේ මම පැවිදි වෙන්නත් පෙර කුඩා දරුවෙක් විදියට ඉන්න කාලේ. අපේ මේ අසලම විහාරස්ථානයේ වන නියාගම පුරාණ විහාරස්ථානයේ අපේ පියනන්ද හාමුදුරුවන් වහන්සේලාගේ උපසම්පදා පුණ්‍යෝත්සවයේ පෙරහැර පිටත් උනේ දා මෙහි. මම ওই පෙරහැර බලන්න පෙරහැරට සම්බන්ධ වෙන්න අපේ අප්පච්චිත් එක්ක ආවා. ඒ වෙලාවේ තමයි මට ඉස්සරම හාමුදුරුවෝ මතක විදියට මුණ ගැහුනේ. ඒ වෙලාවේ ඉතින් ලොකු දෙයක් කතා බහ කළේ නැහැ. ඒ වුණත් නියංගම විහාරස්ථානයේ සිද්ධ වෙන කටයුතු වලදී විශේෂයෙන් පාංශුකුල අවස්ථාවන්හිදී දානමය පින්කම් වලදී අපේ ගෞරවනීය ලොකු හාමුදුරුවෝ නිතරම අපට මුණ ගැහුණා. අනුවේදනීයම සිදුවීම තමයි මීට මාස එකහමාරකට වගේ කලින් එකහමාරකටත් වැඩි අපේ කන්දේ ගෙදර සද්ධාතිස්සාවිදාන මහා ස්වාමීන් වහන්සේ අපවත් වෙච්ච වෙලාවේ උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා මීලියද්ද ලොකු හාමුදුරුවෝ වැඩම කරලා හිටියා. ලොකු හාමුදුරුවන්ගේ සිරිතක් තිබුණා කොහේ හරි මම දැක්කොත් මම වදිනකොට මගේ අතින් අල්ලනවා. එදත් පුරුදු විදිහට අතින් ඇල්ලුවා හැබැයි හරිය අමාරුයි. ඊට පස්සේ මම ඇහුවා මොකද ලොකු හාමුදුරුවෝ දැන් අසනීප තත්ත්වය. අනේ කිසිම ගුණයක් නැහැ. බෙහෙත් අරගෙන මට දැන් ඉපා වෙලා තියෙන්නේ. ආයෙ බෙහෙත් වලට යන්න වෙනවා. ඊට පස්සේ මම බැලුවා හාමුදුරුවන්ගේ කකුල් දෙක දිහානේ කකුල් දෙක ඉදිමිලා. ඊට පස්සේ මගේ දෙවල ලොකු හාමුදුරුවෝ කකුල් දෙක ඉදිමිලා නේද කියලා. ඕක මට ඇවිදින්නත් එපා කියලා තියෙන්නේ. එකතන ඉන්න කියලා තියෙන්නේ. එන්න ඕන නිසා මේ අවස්ථාවට කියලා උන්වහන්සේ මතක් කළා. ඉතින් චන්ද්‍රරත්න හාමුදුරුවෝ විශාල වැඩ කොටසක් කරපු නිහඬව කටයුතු කරපු හාමුදුරුවෝ. ඒ වගේ හරිම ආදරේ හරිම ලැබි කුමරි පඬිත හාමුදුරුවෝ කියලා කතා කරලා අතිනන්දලා මොනවා හරි විහිළුවක් කියලා අපිත් විහිළුවකින් හාමුදුරුවෝ දැන් බඩේම ටිකක් මහතයි දෙද වැඩි නේද කියවහම නෑ නෑ මට එහෙම ලෙඩක් නෑ කියලා හිනාගන්නවා. ඒ නිසා හාමුදුරුවෝ මේ හිනාව හැමදාම තිබුණා. අපිට ලැබිලා පේනවා ලොකු හාමුදුරුවෝ මෙතන වැඩ ඉඳගෙන මේ කරපු සේවාවන් පිළිබඳව. හාමුදුරුවෝ හැමෝටම එක වගේ. කාටවත් වෙනසක් කළේ නෑ. දායකයන්ට උනත් ප්‍රදේශයේ හැම දෙනා එක්කම උනත් විශේෂයෙන් ත්‍රිනිකායික භික්ෂුන් වහන්සේලා අතර උනත් උන්වහන්සේ බොහොම නිහඬව විසල් මෙහෙවරක යෙදුණු ස්වාමීන් වහන්සේ නම. ඒ වුණාට දැන් උන්වහන්සේ නෑ. උන්වහන්සේ අපි නොහිතූ විදියට අසනීපතාවයටපත් වුණා. ඒ පැවැත්මේ ස්වභාවය මොහොතක් පාසාම පිළිතුරු වෙනස් වෙනවා. ඒ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. සදාකාලික කිසිම දෙයක් තියෙන්නේ නෑ. අපි කොතෙක් උත්සාහ කළා මේවා සදාකාලිකව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ කියලා ඒ කිසිම දෙයකට අයිතිවාසිකමක් කියන්න ඔබට මට පුළුවන්කමක් නැත්තේ. අපි මේ ජීවත් වෙන්නේ తాවකාලික නවතන තුල. ආසන විත සිත කාය වචන යන මාරයුතුන් දෙනා ඇවිදින් පෙරට පැන
ඉවත ආද ආසමු බන බුදුරජාණන් වහන්සේ නමක් පහළ වූයින් පස්සේ උන්වහන්සේලා ලෝකීය ප්‍රතිවේද කරන මේ ධර්මයේ තුලින් අනන්ත අප්‍රමාණ සත්ත්ව ප්‍රජාවක් මේ අනවරාග සංසාර දුකින් අත මිදෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. ඔබේ ජීවිතේට ලොකු හාමුදුරන්ගේ චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ කීපයක් තියෙනවා. ලොකු හාමුදුරුවෝ හැමෝටම එක වගේ කාටවත් වෙනසක් නැහැ. ඒක හිතෙන්නේ අපි හැමෝටම එහෙමයි. අපි කොහෙද දැක්කත් බොහොම සිනාමසු නොවි කතා කරනවා. මට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේගේ අතිශ්‍රේෂ්ඨ බුද්ධ චරිතය තුනක් තියෙනවා. පුබ්බභාසී කියලා ගුණ දෙකක්. පුබ්බභාසී කියන්නේ කවුරු හරි කෙනෙක් හමුනා මුලින්ම කතා කරන්නේ බුදුහාමුදුරුවෝ. පුබ්බභාසී කියන්නේ හැමෝටම කලින් මුලින්ම හිනා වෙන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට ලොකු හාමුදුරුවෝ ඇතුලේ අපි ওই ගුණ දෙකම දැක්කා. උන්වහන්සේ හැමෝටම කලින් හිනා වෙනවා. හැමෝටම කලින් කතා කරනවා. බොහොම ලිංගතුන් කටයුතු කළා. ඔන්න අපේ ජීවිතවලට ඒ ආදර්ශය ගන්න පුළුවන්. ඒ වගේම මේ ධර්මතා හැම එකක්ම අවසානයේදී විනාශ වෙනවා කියන එක උන්වහන්සේ කල්පනා කරමින් තමයි මේ පිළිබඳව කටයුතු කළේ. අපටත් ඒ ගැන හිතලා කටයුතු කරගන්න. ඒ ආදර්ශය ගන්න පුළුවන් ජීවිතයට. එහෙනම් ඒ කාරණාව සිද්ධි තබාගෙන අපි අවසානයේ මේ විදිහට ප්‍රාර්ථනා කරමු. පුරා වසර ගණනාවක් මේ ශ්‍රී ලාංකේය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ ප්‍රදේශයේ වෙනුවෙන් ජාතික ආගමික සමාජික කාර්යයක් රැසක් සිද්ධ කරමින් සිට අපවත් වේවදාල් අතිගෞරවාර්හ කොටගෙදර චන්දරත්න විදාන මහා ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වීමෙන් ප්‍රාර්ථනික කටයුතු බෝධියකින් අමා මහ නිවනින් සැලහේවා කියලා සාදු ප්‍රාර්ථනා ආචේ භුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච භුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ධම්මදේශනං ආකාශට්ටා ච භුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං සත්කරත්තු අත්පත් කරගන්න ඉදිරි වටිනා පුණ්‍ය ශක්තිය ඔබ අප හැමදෙනාගේම ජීවිත ගමනට සුභසිද්ධිය පිණිස යහපත පිණිස උපනිශ්‍රේණිත්වා විශේෂයෙන් අපි උන්වහන්සේගත් මඟ උන්වහන්සේ කළ සුවිසල් සමාජ මෙහෙවර අනාගතයටත් සිද්ධ කරන්නට අවශ්‍ය වික්ෂු පුත්‍රයන් වහන්සේලා නිර්මාණය කළා. බුදු බණ නිරන්තරයෙන් දෙසුව දලඳා සමිදු සරණයි නුවන් සනහන කැලණි මියුගුණු සෑරදුන් සිලු මිනෙහි සරණයි සමන්ගිරිහිස පහන් කරමින් තැපුව මුනිසිරි පතුලේ සරණයි නිවන් දක්නා ජාති දක්වා අප හැමට තුනුරුවන් සරණයි. සූදානම් කරලා තිබෙන පරිස්කාර පූජා කරන අවස්ථාවයි දැන් ඉලම තිබෙන්නේ. පළමු පරිස්කාර පූජාව අභවන්ති වදාළ අපගේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ශිෂ්‍යවර යන්තම්පලාවේ ශාසන රතන හාමුදුරන් වහන්සේ සිද්ධ කරන සොළොස් පිරිකර පූජාව පළමුවෙන්ම පූජා කරන අවස්ථාව. සාදු සාදු සාදු
ලොකු ස්වාමීන් වහන්සේගේ සීල කටයුතු සොයා බලමින් අප උපස්ථාන කරමින් ප්‍රතිපහසුකම් සපයා දෙමින් බෙහෙත් පිළිබඳ දරුවන් දෙමව්පියන් පිළිබඳ සැලකිලිමත් වන්නාseම ලොකු හාමුදුරන් වහන්සේ පිළිබඳ විශාල කැපකිරීමක් කළ අපේ ශාසන රත්න හාමුදුරන් වහන්සේ මේ පරිස්කාර පූජාව සිදු කරමින් ලොකු හාමුදුරන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නට යෙදුණා. දෙවෙනි පරිස්කාර පූජාව අද දවසේදී සූදානම් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාවේ මූලික දායකත්වයක් ලබා ගන්නවා අපේ පරම්පරාවේ මූලස්ථානයේ විදිහට සැලකෙන කවසිගම ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ විදිහට කටයුතු කරන ඔබ කවුරුත් දන්න අපේ කෝරළේ හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි සුධර්මාරාම විහාරස්ථ දායක සභාව විසින් පරිස්කාර පූජාවක් සූදානම් කරලා තිබෙනවා. එම පූජාව පූජා කරන්නට අපි දැන් අවස්ථාව ලබා ගමු. කවසිගම සුධර්මාරාම විහාරස්ථ දායක සභාව වෙනුවෙන් එම පරිස්කාර පූජාව සිදු කළා. කොටගෙදර අපේ චන්දරතන ලොකු හාමුදුරන් වහන්සේගේ ඥාති පවුල් වල සියලු දෙනාම වෙනුවෙන් කරන පරිස්කාර පූජාවක් සූදානම් කරලා තිබෙනවා. වගේම චන්ද්‍රාණී ගුණවර්ධන දිනිය විසින් මේ පරිස්කාර පූජාව පූජා කරන අවස්ථාව තමන්ගේ චන්ද්‍රසේන පියතුමා ඇතුළු සියලු ඥාතීන්ට නිවන් සුවත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ලොකු හාමුදුරන් වහන්සේගේ පරලෝ ජීවිතයේ උතුම් පින්කමක් මේ පින් හේතු වාසනා වේවා කියන අදහසින් චන්ද්‍රාණී ගුණවර්ධන දිනිය ඊළඟ පරිස්කාර පූජාව සිදු කරන ලදී. පින්බර මහා මායා රාජ බිසව සඳ සුන්දර සේනයක් දුටුවා රැයි මැද ලංකර දෙමින් මාව පදවිය ශෝක බින්ද පෙම්බර පුතෙකු පිළිසිඳුනා ගැබෙහි සොඳ යස පිරිමහා සුදොවුන් රාජ තුටුවන්නේ රස පිරි ආහාර දන්සැල් සෑම තැන දෙන්නේ දසමස පිරි මව් කුස තුල මොරන්නේ අසදිසි පෙරහැරින් දේවදා වඩින්නේ දිනුවර අතර වඩිනා විට දුරින් දොරේ සෙනෙහස දොරේ ගැලුවායේ පැතෝ පොතුන් කෙරේ
සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත පීඨ දින අතකට එහාදී අපවත් වන්නට යෙදුන අපගේ ගෞරවනීය කොටගෙදර චන්දරතන ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ සිහිපත් කරලා උන්වහන්සේ වෙනුවෙන් ගුණ සිහිපත් කරලා පවත්වන්නට යෙදෙන මේ පුණ්‍ය කටයුත්ත ආරම්භක අවස්ථාවේ හැටියට දැන් මේ මොහොතේදී බලාපොරොත්තු වන්නේ සූදානම් කරගන්නට යෙදුන මේ සියලුම පූජා වස්තුන් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා සම්බුද්ධ පූජා ලෙස සූදානම් කරලා පූජා කරන්නට ඒ නිසා ඔබ මහත් වෙහෙසක් දරලා ධාර්මිකව සකස් කරගත්ත පිළියෙල කරගත්ත මේ උතුම් දාන වස්තුවේහි අග්‍රභාගය තුන්ලොව සනසවදාල භාගවත් ශාන්තිනායක ලෝතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයන් සිහිපත් කරලා ඒ ගුණයන් උදෙසා ශ්‍රද්ධා ගෞරවයෙන් යුක්තව සකස් කරගත්ත මේ තුන් සම්බුද්ධ පූජාව පූජා කරනවා පූජා වේවා පූජා වේවා
විලාසාගර මහපරිවර්තන විහාරාධිපති ශ්‍රී සෝමානන්ද පඤ්ඤාසාගර වංශාලංකාර ශාස්ත්‍රපති ධර්මකීර්ති ශ්‍රී අධිපූජ්‍ය නම් කියන දාසර එගොඩමල්ලේ අමරමෝලි අභිධාන මේ ගෞරවනීය මහානායක මහින්පාණන් වහන්සේට ඉන්කමේ මූලිකාංගික වතාව සිදු කරන සාපේ ගෞරවයෙන් ආරාධනා කරමි. ඒ වගේම ඉන්කමේ අනතුරු සිදු කරන ආනුමෝදනා ධර්ම දේශනාව දෙවිත පුරාණ රාජමහා විහාරාධිපති සියම් මහානිකායේ මහත් පාර්ශවයේ ඉහළ දොළොස් පත්‍රයේ උපප්‍රධාන සංඝනායක දෙදීගම ප්‍රාදේශීය ශාසනාංශ බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති පූජ්‍යපාද ඉහළ නම කියන අවසරයි ඉහළ කොංගලේ රතනසාර අපේ ගෞරවනීය නායක හඳුන්වන වහන්සේට ආරාධනා කරමින් පින්කම ආරම්භ කරන්නට අපි උන්වහන්සේලාට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. වැඩමවදාළ සම්භාවනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි
අද දවසේ බලාපොරොත්තු වන්නේ මෙයින් දින 7කට උඩදී මේ අවුරුදු සමයේම අපවත් වී වදාළ කොටගෙදර චන්දරතන ත්‍රිදීගම ප්‍රාදේශීය ශාසන ආරක්ෂක මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී හාමුදුරුවෝ ඒ උන්වහන්සේගේ අපවත් වීම පිළිබඳ අද දවසේ දානමය පින්කම සඳහා තමයි ඔබ සියලු දෙනාම දැන් මේ සූදානම්ව සිටින්නේ. එදා ආදාන පූජෝත්සවයේ බොහොම ලස්සනට සිද්ධ වුණා. මේ අවස්ථාවේ අද දවසේ දානේ පූජා කරලා උන්වහන්සේට පින් අනුමෝදන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි කවුරුවත් හිතුවේ නෑ කොටගෙදර චන්දරතන හාමුදුරුවෝ ඒ වගේ අඩු වයසකදී අපවත් වේවි කියලා. උන්වහන්සේ ගොඩක් වැඩ කටයුතු කළා. ඒ වගේම උන්වහන්සේට තව ගොඩක් වැඩ කරන්නත් තිබුණා. නමුත් ඒ සියල්ලක් එහෙම තියෙද්දී උන්වහන්සේගේ අවසන් ගමන් පිටත් වෙන්න ඉදිරියට තිබෙච්ච නිසා ධර්මානුරූප කර්මානුරූපව උන්වහන්සේ අපවත් වුණා. දැන් මේ වෙලාවේ අද මහා සංඝරත්නයේ වැඩමවාගෙන මේ ශාලාව පුරා වඩා හිඳුවලා මේ හැමෝම එකතු වෙලා සූදානම් කරගත්ත දාන වස්තු අග්‍රභාගයේ ලෝතුරා මාමෑණී බුදු පියාණන් වහන්සේ විසා පූජා කිරීමෙන් අනතුරුව මේ භික්ෂා දානයේ සංඝ සතු කොට පූජා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නේද උපවාසකයෝ? ඒ ඔබ සියලු දෙනාගේම යුතුයකමක් හැටියට කෘතවේදීව කළගුණ සැලකීමක් හැටියට උන්වහන්සේට පින් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ නිසා මේ වෙලාවට වැඩමවදාල් මහා සංඝරත්නය වගේම ඔබ සියලු දෙනාම මේ සිද්ධ කරන්නේ මහා පින්කමක්. මේ පුණ්‍ය ශක්තිය ඔබ සියලු දෙනාටම මෙලොව සැනසීම පිණිසත් සසර වසන තුරු සැනසීම පිණිසත් ධර්මාවබෝධය පිණිසත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දානේ සංඝ සතු කොට පූජා කරන්නට සූදානම් නැවත වරක් নমස්කාරය කියන්න ඕන. කොටගෙදර චන්දරතන මහා තේරවරස ඤත්ථාය සග්ගත්ථාය නිබ්බානත්ථාය ඉමං භික්ඛං සපරික්ඛාරං සාඨ පරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම දිවංගතස්ස කුටගෙදර චන්දරතන මහා තේරවරස්ස ඤත්ථාය සග්ගත්ථාය නිබ්බානත්ථාය ඉමං භික්ඛං සපරික්ඛාරං සාඨ පරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම ආග්‍යවත් බුදු පියාණන් වහන්සේ නිසා ප්‍රථම කොටම සුද්ධෝ පූජාන් පවත්වා අනතුරු අෂ්ටාරි පුජිල මහා සංඝරත්නයේ විශේෂ අපවත් පියවදාල කොටගෙදර චන්දරතන ස්වාමීන් වහන්සේට පින් පිණිස මේ දන් පෙන් ආදී සංඝ සතු කොට පූජා කරමින් ලැබූ පුණ්‍ය ශක්තිය ඒ පරලෝසපත් වූ කොටගෙදර චන්දරතන ස්වාමීන් වහන්සේ අතුරු
ඒ සියලුම ඥාති වර්ගයාට මේ පින් ලැබේවා. ඒ අරත් ඔබ සියලු දෙනාටමත් මේ පුණ්‍ය ශක්තිය එකසේ දීමෙන් මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා නරකාදී සතර අපාය උපතක් සිදු වේවා. දේව මානුෂික ආදී සපත් ලබා කෙලවර බුද්ධාදී තුමන් වහන්සේලා නිවි සැනසී පැමිණවද වදාළ ශාන්ති ලක්ෂණ ඇති අමා මහ නිවනින් සැනසීම පිණිස හේතු වේවා. ප්‍රාර්ථනාවන් සමුර්ධ වේවා කියා හිතාගෙන චිත්ත ප්‍රීතියෙන් යුක්තව පින් අනුමෝදන් විය යුතුය. පුන්සඳ විලසලෝ සාත වෙත දම් දේශමින් පින්කඳ වඩි මහා සංඝ ගාන පිරිවාරමින් පින් මද දානං පාවෝ පිරුවත් දොස් නාගමින් පංහිඳ මදි කීමට මුනි ගුණවායමින් අංගුලිමාල දේව්දත් ඥාන මනුසත්තෝ චණ්ඩව පැමිණි නාලාගේරේ වැනියැත්තෝ වංචාවෙන් ඇවිත් ධර්මිටි බැඳගත්තෝ සම්බුදු පියාළඟ සැනසුන බලවත්තෝ පන්සාලේ වාසක් සතහට ධම් දේශලා නිම්නතේ දුක් කඳින් ලෝ සත එතර කළා කම් සැප අතර නිවනට යන මග කියලා අමරස බෙදා දුනි සැමසිත සනසවලා චාපාලනම් චේතිය මූල වැඩහිඳෙමින් ආනන්දයන් හට ඇමතිය බොදොසාමිදොන් මාරවේශ විහිමියන් සිටිය හෙයින් ආයොෂ අත්නාරේ ලෝභකම් පාකරමින් රාගෙන් පෙරුණු සිත්වල නැති මායාවන්
මාත් බලෙන් මුදවාසම් බොදොයිමියන් ආවත් නොයෙක් කාරදර සහ බාධාවන් පාවානුවර වෙත වැඩමයි පාගමනින් මේ ශිෂ්‍ය පිරිසේ ප්‍රධානියා හැටියට ක්‍රියා කරනවා. ඒ අනුව උන්වහන්සේ කවිසුදුම් සුධර්මාරාමය ඒ වගේම මීලියද්ද බෝධිරුක්ඛාරාමය කියන විහාරස්ථාන දෙකේම ආධිපත්‍යයට පත් වෙනවා. ඒ හැටත් මීලියද්ද බෝධිරුක්ඛාරාම විහාරස්ථානය යන්තම්පලාවේ ශාසනරත්න හාමුදුරන් වහන්සේගේ විහාරාධිකාරීත්වයෙන් ඉදිරියට ක්‍රියාත්මක වෙනවා ඇති. ඒ නිසා අනික් ස්වාමීන් වහන්සේලා වැඩිහිටි හාමුදුරන් වහන්සේලාගේ අවවාද අනුශාසනාවලට යටහත් පහත්ව උන්වහන්සේලාට කීකරුව විශේෂයෙන් අපේ නුවරඑළිය දිසාවේ ප්‍රධාන සංඝනායක අපේ ඇකිලි පඤ්ඤානන්ද හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ ස්ථාන සම්බන්ධව කටයුතු කරගෙන යන්නට ඕන. යම් වෙනසක් මොනවා හරි ඉදිරියේදී කළ යුතු තියෙනවා නම් අපි තුමාසිකින් කරන වගේ අවස්ථාවක නැවත සාකච්ඡා කරලා මේ කටයුතු වඩා ප්‍රමාණිකව කර ගැනීමේ හැකියාව තියෙනවා. දැනට ශිෂ්‍ය පිරිස අතර ප්‍රධාන ශිෂ්‍යයා අපේ කෝරළයාගම සීලරත්න හාමුදුරන් වහන්සේ වන අතර උන්වහන්සේ මීලියද්ද බෝධිරුක්ඛාරාමයේ පිළිබඳව කවිසුදුම් සුධර්මාරාමයේ පිළිබඳව අධීක්ෂණ කටයුතු නිරීක්ෂණ කටයුතු ආදී සියල්ලක් සිදු කරන අතර යන්තම්පලාවේ ශාසන රත්න හාමුදුරුවෝ මීලියද්ද බෝධිරුක්ඛාරාමයේ පිළිබඳව ඉදිරි කටයුතු සිදු කරනවා ඇති. ඉන්නම් වික්‍රේ සම්මුඛී භාවා සද්දෝ කුලපුත්‍රෝ බහුම් පුඤ්ඤං භසවති. සද්ධාය සම්මුඛී භාවා සද්දෝ කුලපුත්‍රෝ බහුම් පුඤ්ඤං භසවති. තේය ධම්මස්ස සම්මුඛී භාවා සද්දෝ කුලපුත්‍රෝ බහුම් පුඤ්ඤං භසවති. පටිඝාහකානං සම්මුඛී භාවා සද්දෝ කුලපුත්‍රෝ බහුම් පුඤ්ඤං භසවති. ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේලා ප්‍රධාන දායක කාරකාදී සියලුම පින්වත්නි මහා අපේ සංඝරත්නයන් අවසරයි සතර වේදී දායක අපේ ශිෂ්‍යවරයන් වහන්සේලාගෙන් අවසරයි ඒ වගේම සතර වේදී දායක පින්වත්නි පින්වත්නි දරුදැරියන් ඉතාම වැදගත් අවස්ථාවක් යුගයක අවසානයේ සනිටුහන් කරන අවස්ථාවක් අපි කොටගෙදර චන්දරතන ස්ථිරපාලයන් වහන්සේ මාත් එක්ක දීර්ඝ කාලයක් හිතවත්ව අපි ඇසුරු කළා. සහෝදරයෙක් හැටියට කිට්ටුවෙන් ඇසුරු කළා. මට අවුරුදු 7ක් විතර බාලා. උන්වහන්සේ ශාසන ආරක්ෂක මණ්ඩලයේ ලේකාධිකාරීන් වහන්සේ හැටියට පත් වෙච්ච අවස්ථාවේ අසනීප තත්ත්වයෙන් තමයි හිටියේ. ඒ සියලු දෙනා වහන්සේගේ ඉල්ලීම පරිදි උන්වහන්සේ මේ කටයුත්ත බාරගෙන ශාසන ආරක්ෂක මණ්ඩලයේ කටයුතු විහාරස්ථානයේ කටයුතු අතර එකතු කරගෙන ඒ කටයුතු යම් කිසි මට්ටමකින් ඇදගෙන ගියා. අසනීපකම් තියද්දී. උන්වහන්සේ යටින් දක්ෂයි, අවංකයි, ඉදිතරයි. ඒ අපහසුතාවයන් තියද්දී තමයි සියල්ල බාරගත්තේ. ඒ නිසා උන්වහන්සේ ඊට ආශ්‍රයයට යෝග්‍ය හිතවත් භාවින් වහන්සේනවා. ඒ නිසා උන්වහන්සේ දීර්ඝ කාලයක් මේ විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ හැටියට කටයුතු කරමින්
අනිකුත් වෙහෙර විහාරස්ථාන Tamanට අයිති ආධිපත්‍ය උසුලන ඒ සියලු දේවල් පරිපාලනය කරමින් කටයුතු කරගෙන ගියා. දායක පින්නතුන්ගේ කුළුමහත් කටයුතු ඉටු කරන්නට යෙදුණා. අවසානයේදී අපි සහභාගී වුණා. අපි දබල් මහත්මයාගේ අවසන් අවස්ථාවට මම සහභාගී වුණා. උන්වහන්සේ සහභාගී වුණා. මම හිතන්නේ එතනින් පස්සේ ආගමික කටයුත්තක් කරන්න උන්වහන්සේට ලැබුණේ නැද්දෝ කියලා. ඒ නිසා උන්වහන්සේ භික්ෂුන් වහන්සේ කෙනෙක්ගෙන් ඉටුවිය යුතු යුතුයකම් විහාරස්ථානයේ වෙනුවෙන් ඒ වගේම දායක පින්නතුන් වෙනුවෙන් අනිකුත් අවට ස්වාමීන් වහන්සේලා වෙහෙර විහාරස්ථාන වෙනුවෙන් ඒ සියලුම යුතුයකම් උන්වහන්සේට හැකි පමණින් උපරිමයෙන් ඉටු කළා කියන එක තමයි අපි හැඟීම. ඒ වගේම ශාසනිකවත් පිළිවෙත් කරගෙන යන සුදුසු ශිෂ්‍යයන් වහන්සේලා ඇදෙදරි කරලා තියෙනවා. ඒකත් ලොකු තාමත් වටිනා කාර්යයක්. ඒ නිසා උන්වහන්සේගේ සේවය තාමත් අපි අගය කරනවා. දානය කියලා කියන්නේ පින්වත්නි අපි සතු යම්කිසි වස්තුවක් ශ්‍රද්ධාවෙන් උනුරුවන් කෙරෙහි විශ්වාසයෙන් දෙන දේ තමයි දාන. දෙයති දාන, දෙය ධම්මසේතං අනිවචන දාන විද්වාංසන රසං කියන විදිහට දානේ විවිධ අර්ථකථනය කරලා තියෙනවා. දානය කියන එක පෞද්ගලික වශයෙන් දෙන දෙයකට අපි දානය කියනවා. සාංගික වශයෙන් දෙන එකටත් දානය කියනවා. දුගී බලුපහුටු ආදීන දෙන්නේ දාන. දුගී මගේ යාචක ආදීන්ට දෙන එකත් දානයක්. ඔය හැම දෙයකින් දානෙන් පින් සිද්ධ වෙනවා. සතිකොට දුන්නත් ආහාර පාන පින්කම. තිරච්ඡාන ගතාපි දානං දත්වා සතගුණානිසං. ආත්ම භාව 100ක් විතර විපාක ලැබෙනවා. තිසරණේ තියෙන පංචශීලයේ තියෙන කෙනෙකුට මිනිස්සුයෙකුට දෙන දානේ ආත්ම භාව 1000ක් විතර විපාක ලැබෙනවා. ඒ නිසා දානේ තාමත් වැදගත්. දැන් මේ වෙලාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරා තින්නම් වික්කරේ සම්මුඛී භාව සත්තු කුලපුත්තු බහුම් පුඤ්ඤං පසු. මේ ශ්‍රද්ධාවෙන් තමයි බොහෝ පින්කම් සිද්ධ කරන්නේ. කුලපුත්‍රයෝ කියන්නේ ගිහි වාසය කරන අය. බොහෝ පින්කම් සිදු කර ගන්නවා සද්ධාය සම්මුඛී භාව. සත්තු කුලපුත්තු බහුම් පුඤ්ඤ ශ්‍රද්ධාව පදනම් කරගෙන. තුනුරුවන් කෙරෙහි තියෙන දැනීම හා විශ්වාසයේ පදනම් කරගෙන. බුදුහාමුදුරුවෝ දේශනා කර නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ ඒ වගේම ආර්ය මහා සංඝරත්නයේ මේ තුනුරුවන් කෙරෙහි තියෙන ප්‍රසාදය නිසා දැනුම නිසා ඒ සඳහා අවශ්‍ය කරන දැනුම සම්භාරය පදනම් කරගෙන ශ්‍රද්ධාව නිසා බොහෝ පින්දහම් සිදු කරගන්නවා. අපි බුදුහාමුදුරන් වැඳුම් පිදුම් කරනවා, ගරු බුහුමන් දක්වනවා, බුදු පූජා පවත්වනවා. බුදුහාමුදුරුවෝ කියලා කිව්වා අපිට හිතන්න බැරි තරම් උන්වහන්සේගේ ගුණ සමුදාය අසීමිතයි. අනන්ත ශ්‍රද්ධාවෙන් දෙන දෙයට සද්ධාය සම්මුඛී භාව සද්දෝ කුලපුත්තෝ පවුම් ඒ ශ්‍රද්ධාව පදනම් කරගෙන අපි බොහෝ පින්දහම් කරනවා. ඊළඟට දෙය ධම්මස්ස සම්මුඛී භාව අපි පූජා කරන්න සුදුසු දෙයක් ලැබුණාම මේක බුදුහාමුදුරන් ධර්මයේ සංඝ රත්නයට පූජා කරන්න ඕනේ කියලා ශ්‍රද්ධාව උපදවාගෙන පින්දහම් සිද්ධ වෙනවා. ඒ වගේම අපිට යමක් පූජා කරන්න සුදුසු ප්‍රතිග්‍රහකයන් වහන්සේ නමක්. පටිග්ගාහකානං සම්මුඛී භාව සද්දු කුලපුත්තෝ භවං පුඤ්ඤං පසවති. ප්‍රතිග්‍රාහක වහන්සේ කෙනෙක් මුණ ගැහුනොත් අපි එදාටත් ඒ උන්වහන්සේට පූජා පවත්වනවා. අපිට සමහර විට ලැබෙන්න පුළුවන් සත්‍යයකට යමක් දෙන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒ සතා කෙරෙහි කරුණාවෙන් දයාවෙන් තමයි අපි ඒක කරන්නේ. ළමෙක් දරුවෙක් කවුරු හරි කෙනෙක් මුණ ගැහුනොත් අපිට දෙන්න පුළුවන් යම්සි තියෙන දෙයක්. පරිත්‍යාග කරන්නේ බලාපේක්ෂාවෙන් නැතුව නිස්සරණ අභ්‍යාසයෙන්. එහෙම පූජා කරපුවම සිද්ධ වෙනවා. ඒ නිසා උන්වහන්සේට දැන් මේ වෙලාවේ අපේ බෞද්ධ දායක පින්නතුන් ඉදා උන්වහන්සේ කෙරෙහි බොහෝ ශ්‍රද්ධාවෙන් මේ පූජා කරන්න යෙදුණා. මේ අවස්ථාව පින් අනුමෝදන් කරන්න ගොඩාක් අය ඉන්න. විශේෂයෙන් උන්වහන්සේගේ භික්ෂු පරපුරේ උණුපොළ ගෙදර සරණතිස්ස පළාත් භාර නායක හාමුදුරුවෝ. උන්වහන්සේට අපි මේ වෙලාවේ සිහිපත් කරලා උන්වහන්සේටත් මේ පින් අත්පත් වේවා කියලා අපි පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේ මීලියද්දී ඥානිස්සර ලොකු හාමුදුරුවෝ මේ ස්ථානයේ කලින් වැඩ සිටපු ඒ ලොකු හාමුදුරන් වහන්සේලා කරපු සේවාව අපිට මිල කරන්න බෑ. ඒ නිසා උන්වහන්සේලාට අපි හැම මොහොතකම පින් අනුමෝදන් කරන්න. ඒ නිසා උන්වහන්සේටත් මේ පින් අත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. තුන් පෑලවක ගුණසිරි හාමුදුරුවෝ පහුගිය කාලේ ත්‍රස්තවාදී කාලේ අකාලේ අපවත් වුණා. ඒ නිසා උන්වහන්සේටත් මේ පින් අත්පත් වේවා. සංසාරේ මෙවන් අකල් මරණයක් සිදු නොවේවා. දීර්ඝායු වෙන්දනේ කිරීමට ශක්ති භාග්‍ය වාසනාව උදා වේවා කියලා අපි උන්වහන්සේටත් පින් අනුමෝදන් කරමු. ඒ වගේම වාචිස්සර ලොකු හාමුදුරුවෝ
වාචික ලොකු හාමුදුරුවෝ දන්න අය ඇති. උන්වහන්සේගේ ගුණ සමුදාය දන්නවා ඇති. ඒ නිසා උන්වහන්සේටත් මේ පින් අත්පත් වේවා. උන්වහන්සේගේ භව ගමන සුවපත් වේවා. උතුම් වූ අමා මහ නිවන් සම්පත්තියට පැමිණෙත්වා කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම වැවුඩ විමල ඥාන ආම්තුරන් වහන්සේ. උන්වහන්සේටත් අපි මේ පින් අනුමෝදන් කරමු. උන්වහන්සේටත් මේ පින් අනුමෝදන් වීමෙන් සසර දුකින් ඈතර වීමට අවස්ථාව සැලසේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. මේ අවසාන වශයෙන් දැන් අපි කල්පනා කරන්නේ කොටගෙදර චන්දරතන හාමුදුරුවෝ ගුරුවරයෙක් හැටියට, ශිෂ්‍යයන් වහන්සේලාගේ ගුරුවරයෙක් හැටියට, ඒ වගේම දායක පින්නතුන්ගේ ලොකු හාමුදුරුවෝ හැටියට, අපේ ශාසන ආරක්ෂක මණ්ඩලයේ ගරු ප්‍රධාන ලේකාධිකාරී ස්වාමීන් වහන්සේ හැටියට, ඒ වගේම අවට ප්‍රදේශවාසී සියලුම දෙනාගේ හිතවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට, පාර්ශ්වයේ නිකායේ තනතුරු ගොඩක් දරාපු හාමුදුරු කෙනෙක් හැටියට, ඒ සියලු කටයුතු වලින් හෙබි අංග සම්පූර්ණ ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට අපිට ඉක්මනින් එහෙම හාමුදුරු කෙනෙක් හදාගන්න අමාරුයි. ඒ සඳහා දීර්ඝ කාලයක් ගත වෙනවා. ඒ නිසා ඒ උන්වහන්සේගෙන් ඉටු වෙච්ච ඒ අමිල සේවය අගය කරමින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුක්ත, බොහෝම කැමැත්තෙන් යුතුව උන්වහන්සේ වැනි වික්ත විසරද බහුශ්‍රුත ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට උන්වහන්සේගේ ශ්‍රේමයෙන් මැනවින් ඉටු කරලා තියෙන නිසා උන්වහන්සේට මේ අපි සිද්ධ කරගත්තා වූ ඊයේ ඉඳලා මේ දක්වාම සිද්ධ කරගත් සියලු කටයුතු වලින් ලබන පුණ්‍ය නැමැති ශක්ති විශේෂය අත්පත් වේවා. සංසාරේ ගමන් කරන තුරු මෙවන් රෝග පීඩාදීකට භාජනය නොවේවා. උපනුපන් අවස්ථාවල දීර්ඝායුෂ වින්දනය කිරීමට ශක්ති භාග්‍ය වාසනාව උදා වේවා. උන්වහන්සේට උතුම් වූ අජරාමර සංඛ්‍යාත අමා මහ නිවන් සම්පත්තියම ලැබේවා කියලා කල්පනා. නිරුද්ධට අතහිත දුන්න විවිධාකාරයෙන් පන්සලේ කටයුතු කිරීම හොයල බලලා කටයුතු මේ සියලු දෙනාටම මේ පින් අත්පත් වේවායි සියලු දෙනාටත් මේ පින් බලෙන් උතුම් වූ නිවන් සම්පත්තියම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. තවත් නොඑක ආකාරයෙන් උන්වහන්සේට නොඑක විදිහේ අප උපස්ථාන කරපු රෝග පීඩාදියට බෙහෙත් කරපු නොඑක ආකාරයෙන් උන්වහන්සේගේ රෝග පීඩාදිය සුවපත් කර ගැනීමට වෙහෙස මහන්සිලු වෛද්‍යවරයන්, ඒ වෛද්‍යවරු, ඒ වගේම අනිකුත් හිතවත් අය ඇතුළු සියලු දෙනාටම ප්‍රධානත්වයෙන් කටයුතු කරන දායක සභාවේ සියලුම දෙනාට අනිකුත් සමාජික සියලු දෙනාටත් මේ පින් අත්පත් වේවායි. සියලු දෙනාටම සතර දුකින් නිදහස් වූ අමා මහ නිවන් සම්පත්ම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. නිවන් සම්පත්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඉදම් මේ ඥාතිනම් හොතු කියන ගාථා කියලා පැන් වඩන්න කවුරුත් එක්ක ඇහෙන්න කියන්නේ. තාවාරිවා පුරා පරිපූර්ණ ඒවමේව ඊතෝ දින්නම් පේතානම් පපප්පති යතාවාරිවා පුරා ඉන්දනීව පන්වට්ටං යතායින්නම් තවත් ඒවමේව ඊතෝ දින්නම් පේතානම් පපප්පති තං ගෝඥාපේනම් හෝතු සුඛිතා හුන්තු නාතයෝ ඉදං ගෝඥාපේනම් හෝතු සුඛිතා හුන්තු නාතයෝ. ඒලා සියලුම දෙනාට සමව කල්පනා කරමින් හැම දෙනාම අපේ අම්මලා තාත්තලා අක්කලා නංගිලා අයියලා මන්නිලා කියලා හිතාගෙන තම සහෝදරත්වයෙන් හැම දෙනා කෙරෙහිම මෙත් සිතින් කටයුතු කරමින් කරුණාවෙන් මතක් කරමින් ඔබ වහන්සේලාට නිරෝගී සුවය ඉදිරි කටයුතු කර ගැනීමට ශක්ති භාග්‍ය වාසනාව උදා වේවා. තුන්රුවන්ගේ ආශිර්වාද ලැබේවා. ලෝකපාලක ශාසනාත්මක දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ශක්ති භාග්‍ය වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලුම දායක කාර්යකාරීන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන් ඉදී යහපතක්ම අභිවෘද්ධියක්ම නිදුක් නිරෝගී භාවයක් ඉර ජීවනයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු දේවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු